ආයුබෝවන් අද වීඩියෝ මගින් ඔබ වෙත ගෙන එනු ලබන්නේ වියලි කලාපයේ සිදු කරන වැටකොළු වගාවක් පිළිබඳවයි. මෙම වගාව පොල් වගාවත් සමග අතුරුභෝගයක් ලෙස වගා කිරීම සිදු කර ඇත. මෙම වගාවෙහි වයස මාස 2-3ක් පමණ වන වැටකොළු පැළ දක්නට ලැබෙන අතර එහි ආධාරකය වශයෙන් පන්දලම්ද සකසා ඇත. ඇලිවැටි ක්‍රමය යොදා භූමිය සකස් කර ඇති අතර වැටිය භෝග වගා කිරීමටත් ඇලිය ජල සම්පාදන කටයුතු සිදු කිරීමටත් ගොවියා විසින් භාවිතා කර ඇත. පන්දලන් සැකසීම සඳහා උණදඬු සහ ගෝනි නූල් භාවිතා කර ඇති බව ඔබට දක්නට ලැබේ. එය ඉතා අඩු වියදම් ක්‍රමයක් බැවින් ගොවි මහතුන් එය භාවිතා කිරීම බහුල වේ.